මෛත්‍රී භාවනාව තරම් ඔබගේ ලෞකික ජීවිතයට ශාන්තියක්, සැපයක්, සුවයක් ළඟා කර දෙන භාවනාවක්, ක්‍රියාවක් මේ ලෝකේ තවත් නැති තරම්. මෛත්‍රී භාවනාව ඔබ ඔබේ දෛනිකව සිදු කරන ක්‍රියාවක් බවට ඔබ නිතරගයෙන් සිහියෙන් යුතුව කරන කාර්යයක් බවට පත් කරගත්තොත් ඔබේ ජීවිතයට ඔබටත් සිතා ගැනීමටවත් නොහැකි තරම් ශාන්තියක්, වෙනසක්, සුවයක් අනිවාර්යෙන්ම ළඟා වෙනවා. ඒ ගැන කිසිම සැකයක්, ගැටලුවක් ඔබ තියාගන්න අවශ්‍ය නැහැ. ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔබට බොහෝ ලෞකික ගැටලු ඔබේ ජීවිතය තුළ පැන නැගිලා තියෙනවා නම් ඔබ බොහෝ දුරට ඔබ විසින් ඔබ වෙනුවෙන්ම කරගත යුතු හොඳම ක්‍රියාව තමයි, හොඳම බෙහෙත තමයි ඔබ මෛත්‍රිය වැඩිම පුහුණු වීම. ඔබ ඔබටත් සියලුම ලෝක සත්වයින්ටත් ඔබේ මිතුරු, සතුරු සහ මධ්‍යස්ථ කියන මේ සියලුම දෙනාට කිසිම සීමාවකින් තොරව අනන්ත අප්‍රමාණ වූ මෛත්‍රිය සීමාවකින් තොරව ඔබ පතුරවනවා නම් ඔබ අවදි වූ සැනින් ඔබ නින්දට යාමට ප්‍රථම ඔබ සිටින ඕනම ඉරියව්වකින් මේ මෛත්‍රිය ඔබ නිරන්තරයෙන්ම වඩන එක පුරුද්දක් විදියට ඔබේ සිතට පුරුදු කරගන්නවා නම් නිතරගයෙන්ම එය ඔබට මහත් ශාන්තියක් ළඟා කර දෙනවා නොඅනුමානයි. ඔබේ ජීවිතය ඔබටත් සිතා ගන්නටවත් බැරි ආකාරයෙන් යහපත් තත්වයට අනිවාර්යෙන්ම පත් වෙනවා. ඒක ගැන කිසිම සැකයක් තියා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ මේ ලෞකික ජීවිතය ඔබේ සාමාන්‍ය මිනිසෙක් හැටියට මේ ඔබේ දරුවන්, ඔබගේ බිරින්දෑවරු, ඔබේ ස්වාමි පුරුෂයන් ආදී ඔබේ මේ ගිහි ජීවිතය, විවාහ ජීවිතය, මේ සියලුම දේවල් අනිවාර්යෙන්ම ඔබේ අධ්‍යාපන කටයුතු, ඔබේ රැකී රක්ෂා කටයුතු, මේ සියලුම දේවල් කරන අතරතුරම ඔබේ ජීවිතය ඊටාම යහපත් ආකාරයෙන් ඔබට අවශ්‍ය ආකාරයෙන් යහපත් අරමුණු කරා ඔබට මෙහෙවන්න මේ මෛත්‍රී භාවනාවෙන්, නිවැරදිව මෛත්‍රී භාවනාව පුහුණු වීමෙන් ඔබට ලොකු උදව්වක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි ඔබේ පරලොව ජීවිතය, ඔබේ ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතය කියන මේවා පවා ඊටමත් නිවැරදිව ඔබේ ඉලක්කයන් කරා ඔබට යන්න මේ මෛත්‍රී භාවනාව ප්‍රබල සාධකයක්, ප්‍රබල උදව්වක් බවට පත් වෙනවා. ඔබේ සිදු කරනු ලබන ඒ අනිකුත් භාවනාවන් වලට ඒ අවශ්‍ය ශක්තිය, ඒ පුහුණුව පවා ඔබට ලබා ගන්න උදව්වක් වෙනවා මේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවේ තියෙන ප්‍රයෝජන, මෛත්‍රී භාවනාව සිදු කළ හැකි ක්‍රම ආදී මේ සියලුම දේවල් බොහෝ දුරට මේ channel එකෙන් ඔබත් සමග විශ්වයෙන් එහා මේ channel එකෙන් මම ඔබත් සමග කතා බහ කරලා තියෙනවා. තවත් මෛත්‍රී භාවනාව ගැන කතා කළ යුතු දේවල්, කාරණාවන් බොහෝ සෙයින් පවතිනවා. මේ මෛත්‍රී භාවනාවේ ඊළඟ අධ්‍යයනවල බොහෝ සෙයින් කතා කළ හැකිව පවතිනවා සහ බෞද්ධ පොත්පත්වල ඒ පිළිබඳව ඉතාම ගැඹුරින් කරුණු සඳහන් වෙලා තියෙනවා. ඉතින් පුරුද්දක් හැටියට අඩුම තරමේ දවසකට සුළු වේලාවක් හරි මේ මෛත්‍රී භාවනාව පුහුණු වෙන්න, නිරන්තරයෙන් සිදු කරන්න. නිින්දෙන් අවදි වූ සැනින් මා කලින් සඳහන් කළා වගේම ඔබේ නිදියහනේ සිටියේදීම ඔබ අවදි වූ සැනින් සුළු මොහොතක් මෛත්‍රී භාවනාව සිදු කරන්න පුරුදු වෙන්න. මම නිදුක් වෙත්වා, මම නිරෝගී වෙත්වා, මම සුවපත් වෙත්වා, මම සුවපත් වෙත්වා, මම සුවපත් වෙත්වා, මම සුවපත් වෙත්වා ආකාරයෙන් ඔබට මෛත්‍රිය හොඳින්ම ඔබට ඔබේම මුහුණ, ඔබට ඔබ පෙනෙන කම්ම
ඔබ මේ මෛත්‍රී භාවනාව මෛත්‍රිය ඔබ වෙනුවෙන් වඩා. ඉන්පසුව ඔබ ක්‍රමානුකූලව මාගේ මේ වීඩියෝ වල සඳහන් වන ආකාරයට නැත්නම් ඔබගේ භාවනා ආචාර්යවරයන් ඔබට කියලා දෙන ආකාරයට නැත්නම් ඔබ මේ දක්වා පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට පිළිවෙලින් ඔබ මෛත්‍රිය පතුරවා හරින්න අනිත් සියලු දෙනාටම. සියලුම ලෝක සත්වයන්ට සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් සියලු සත්වයෝ මටත් වඩා සුවපත් වෙත්වා කියලා ඔබටම දැනෙන තාක්කල් ඔබ මේ මෛත්‍රිය අනිත් සියලුම දිශාවලට සියලුම සත්වයින්ට අහසේ වෙසෙන, පොළොවේ වෙසෙන, ජලයේ වෙසෙන, ඇසට පෙනෙන, ඇසට නොපෙනෙන, ඉපදී සිටින, ඉපදිමින් සිටින මේ සියලුම ලෝක සත්වයෝ, සියලුම ලෝක සත්වයන් කෙරෙහි සියලුම බ්‍රහ්මයන්, දෙවියන්, මනුෂ්‍යයන්, අමනුෂ්‍යයන්, උස්ස, කළු, සුදු, මිටි, අහසේ වෙසෙන, පොළොවේ වෙසෙන, ජලයේ වෙසෙන ආදී කොටගත් සියලුම සීමාවන් විඳින සියලුම විශ්වයේම සිටින සියලුම සත්වයන් කෙරෙහි ඔබ අනන්ත අප්‍රමාණ වූ මෛත්‍රිය පතුරවා හරින්න. නැවත නැවත මෛත්‍රිය පතුරවා හරින්න. එවිට ඔබටම නොදැනි ඔබේ ජීවිතය පුදුම ශාන්තියක් බවට, පුදුම අලංකාරයක් බවට පත් වෙනවා නොඅනුමානයි. ඉතින් මේ මෛත්‍රී භාවනාව ඔබේ ජීවිතයේ කොටසක්, ඔබ දිනපතා කරන ඔබේ ශරීරය වෙනුවෙන් කරන ව්‍යායාමයක් ආකාරයෙන්ම මේ මෛත්‍රී භාවනාව නිරන්තරයෙන්ම නැවත නැවතත් විවිධාකාරයෙන් සිදු කරන්න. ඔබේ ජීවිතය අනිවාර්යෙන්ම යහපත් ආකාරයෙන් වෙනස් වෙනවා. වගේම ඔබේ අරමුණු යහපත් බලාපොරොත්තු නිසක ලෙසම ඉටු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.